සියලු දෙනාටම සුබ දවසක්. අද මම කතා කරන්නේ සද්ධර්ම රත්නාවලියේ එන නාගසේන වස්තුව කතාව පිළිබඳවයි. ඉතින් පුතේ මේකෙන් කියවෙන්නේ නාගසේන හිමියන් එක්තරා භවයකදී කරපු සුළු කුසල කර්මයක් හින්දා උන්වහන්සේ බුද්ධිමතෙකු වෙලා ත්‍රිපිටක ධර්මයේ නිර්වුල්ව මේ කියමින් සත්පුරුෂ ජනයා ධර්මයේ හැසිරවීමට උත්සාහ වඩවනු පිණිස උන්වහන්සේ විසින් ඒ කරපු මෙහෙය, ඒ කියන්නේ ධර්ම දේශනා කරපු හැටි, ඒක පිළිබඳ කියවන කතාවක් තමයි මේ නාගසේන වස්තුවෙන් කියන්නේ. එතකොට අපිට මේ කතාවේ කතා සාරයේ විදිහට ගන්න පුළුවන්. අපි සසරේදී කරන විවිධ පින්කම් වල ඉතාසුළු කුසලයක් වුණත් කරත් අපිට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් කියලා ඒ කුසල කර්මය හේතු කරගෙන. ඉතින් මේ අතීත කතාව තමයි නාගසේන හාමුදුරුවෝ මේ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයත් ඉවර වෙලා උන්වහන්සේ ඒ රහතන් වහන්සේ විදිහට ඉපදෙන කාලෙට කලින් ආත්ම භවයක අතීතයේ හිටියා කාශ්‍යප කියලා බුදුන් වහන්සේ කෙනෙක්. අටවිසි බුදුන් වහන්සේලා ගැන ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශාසනයෙන් කියන්නේ බුදු කෙනෙක් පිරිනිවන් පෑවම දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවහමත් ශාසනය නොනැසී පවතිනවනේ. ඒ වගේ කාලයක් යනකම් ශාසනය නොනැසී පවතිනවා. ඒ වගේ දැන් අතීතයේ කල්ප ගානකට කලින් කාශ්‍යප බුදුන් වහන්සේ පිරිනිවන් පාලා ශාසනය විතරක් ඒ තියෙන කාලෙක එක්තරා ගඟක් තිබ්බයි. ගඟක් අසබඩ විහාරයක හිටියා හාමුදුරු දෙනමක්. ඉතින් එක හාමුදුරු නමක් මළුව ඇමදලා නේද කසල එකතු කරලා කොළ එකතු කරලා ඒ කසල ගිහිල්ලා ඉවතට දාන්න කියලා එයාගේ පොඩි හාමුදුරුවන්ට කිව්වලු. ඉතින් ඒ දෙතුන් පාරක්ම කිව්වත් ඒ පොඩි හාමුදුරුවෝ ඒක ඇහුන්නේ නැහැ වගේ එයාගේ වැඩක් කරගෙන මෙහෙට ගියාලු. ඉතින් ඒ නිසා ඒ කියන දේ අහන්න නැති හින්දා අර අතුගාපු හාමුදුරුවෝ වැඩිහිටි හාමුදුරුවෝ සාමණේරයන්ට මුසුන් මිටෙන් පහරක් ගැහුවා. ඒ කියන්නේ ඉදල් මිටෙන් කොස මිටෙන් ඒ දේව මිටකින් පහරක් ගැහුවලු. ඉතින් ඊට පස්සේ ඒ පහර කෑමෙන් බයටපත් වුණ අර පොඩි හාමුදුරුවෝ වැඩක් කරගන්න පොඩි දරුවට එහෙම පහර ඒ කියන්නේ දඬුවම් කරනවානේ. ඉතින් දඬුවමට බය වෙච්ච හාමුදුරුවෝ සතුටින් නෙමෙයි අසතුටින් කසල ගෙන ගිහිල්ලා ඉවතට දැම්මලු. අන්න කසල අරන් ගිහිල්ලා ඉවතට අරන් ගිය අසතුටින්ලු. ඉතින් එහෙම කරලා ගඟට ගියාලු අත් දෙක හොදගන්න. ඒ ගියාට පස්සේ පොඩි හාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කරාලු. දැන් මේ අකමැත්තෙන් කරා වුණාට මේ එයා ඒ කාර්ය කරානේ. ඉතින් ඒ කසල දැන් නේද බෝ මළුවේ කසල මේ අතුගාපු කසල තව කෙනෙක් ඒව ඉවත දාන එක ලොකු පිනක්. ඉතින් ඒ කසල ඉවත දාපු පිනෙන් මම මදු ජාතීන්හි මහා තේජස් හා නුවණ ඇතිව ඉපදෙලා වාදේහි දක්ෂයෙක් වේවායි කියලා පැතීමක් කරාලු අර චූටි හාමුදුරුවෝ. ඉතින් එහෙම මේ කරලා එයා පන්සලට ගිය උන්වහන්සේ වැඩියලු. ඊට පස්සේ අර ලොකු හාමුදුරුවෝ අතුගාපු හාමුදුරින්නේ එහෙම පහර දුන්නු හාමුදුරුවෝ නෑමට ගඟට ගියාලු. නෑමට ගඟට යනකොට අර හාමුදුරුවෝ කියන එක අහගෙන ඉඳලා තියෙනවා. ඒ හාමුදුරුවෝ කියන එක අහගෙන ඉඳලා ඒ ප්‍රාර්ථනා කරේ වාදෙහි දක්ෂයෙක් වෙන්න කියන්නේ පොඩි හාමුදුරුවෝ. ඉතින් ඒ සාමණේරයන් පොඩි කරපු පැතුම ගැන අහලා ඒ හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවන්ගේ පැතුම ඉටු වෙලා උන්වහන්සේ වාදෙහි දක්ෂයෙක් වෙනවා නම් අන්න මමත් ඒ කසල නේද කසල අතුගාපු පිනෙන් මතු ජාතීන්හි මහා නුවණ තියෙන මහා තේජස් ඇතිව ඉපදිලා අන්න යම් විටක ඒ අර පොඩි හාමුදුරුවෝ එයා කියන ඕනම ප්‍රශ්නයක් නොපැකිලා විසඳන්න සමත් වෙන්න කියලා උන්වහන්සේත් පැතුමක් කරාලු. ඉතින් මේ විදිහට දෙන්න පැතුම් ප්‍රාර්ථනාවන් කරලා ඉතින් මිය ගිහිල්ලා ඕන්න ඔහම දැන් එක එක ආත්මවල දෙව් මිනිස් ලෝවෙහි සැරිසරලා ඔන්න දැන් අප ගෞතම බුද්ධ ශාසනයේ උන්වහන්සේ ඉපදිලා බුදුන් වහන්සේ පිරිනිවන් පාලා 500ක් අවුරුදු ගත වුණාට පස්සේ අර පොඩි හාමුදුරුවෝ දඹදිව සාගර නුවර මිලිඳු කියලා රජ කෙනෙක් වෙලා ඉපදුනාලු. ඉතින් ඒ රජතුමා රූප සම්පත්තියෙන් තේජසින් ගුණ නුවණෙන් බලයෙන් හැමදේම ඉතා අඩ්‍යයිලු. ඉතින් ඒ රජතුමා දැන් මේ කවුද? ඒ පොඩි හාමුදුරුවෝ අකමැත්තෙන් කුණු ගිහිල්ලා දාපු නේද අර කසල ඉවත් කරපු හාමුදුරුවෝ තමයි දැන් මේ මිලිඳු රජතුමා වෙලා ඉපදිලා තියෙන්නේ. ඉතින් එක දවසක් ඒ රජතුමා තමන්ගේ යුද හමුදා බලය දැනගන්න තමාගේ මුළු ඒක අර ආශ්‍රීය පාබල කියන සිවුරංග සේනා පිහිටි නුවර රැස් කරවලා පිරික්සලා බැලුවලු.
එන බලනකොට දැන් ඒ රජතුමා මිලින්ද රජතුමා තමන්ගේ යුද බලය ගැන සතුටටපත් වෙලා හවස් වරුවේහි විවේක තියෙනවා. දැන් ඔය ඔක්කොම බලලා ඉවරලා දැන් සතුට දැන් යුද බලයේ තියෙන බය වෙන්න දෙයක් නැහැ. සතුරු ආක්‍රමණයක් ආවහම නේද? ඉතින් ඒ හින්දා දැන් හවස් වරුවේ කරන්න දෙයක් නැති හින්දා විවේක තියෙන නුවණැති කට්ටිය කැඳවලා ඒගොල්ලෝ එක වාදයක් සාකච්ඡාවක් කරන්න කැමතියි කියලා ඇමතිවරුන්ට දැන්වල ඇමතිවරුන්ට. ඉතින් ඇමතිවරුත් ඒ කාලේ අර ෂඩ්ශාස්ත්‍රවරුන් කියලා ප්‍රසිද්ධ වෙලා හිටියේ ඒගොල්ලෝනේ පූර්ණ කාශ්‍යප මක්කලි ගෝසාල නිගණ්ඨනාථ පුත්‍ර ආදී අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටික තවුසන් කරා රජතුමාව එක්කගෙන ගියාලු. ඉතින් ඊට පස්සේ ඒ රජතුමා මිලින්ද රජතුමා කොච්චර දක්ෂද කියනවා. අර පොඩි කාලේ අර අකමැත්තෙන් කුණු කැලිකසල ඉවත් කරපු ඒ වෙලාවේ ඒ කරපු ප්‍රාර්ථනාවේ ඒ ආනිසංස විදිහට කොච්චර දක්ෂද කියනවා. අර මේ ශාස්ත්‍රවරුනොත් ඒගොල්ලන්වත් මේ වාද කරලා ඒගොල්ලන්වත් නිහඬ කරාලු පරාජය කරාලු. ඉතින් ඊට පස්සේ දැන් මේ සාගල නුවර හැමෝම පුරවැසි භික්ෂු සංඝයා නේද? ඒ කියන්නේ ඒ වාසය කරන භික්ෂු සංඝයා සෙසු නුවණැත්තෝ හැමෝම දැන් ඒගොල්ලන් අනභිභවනීය කියන්නේ ඒගොල්ලන් අභිභව යන්න බැරි වාදෙහි සමත් කෙනෙක් තමයි මේ මිලින්ද රජතුමා. ඉතින් ඒ හින්දා මාපිත් එක්ක ඇවිල්ලා වාදයට ඇවිල්ලා අපිව පරාජය කරයි කියලා බයෙන් අර හැමෝම නුවර හැරදමා ගිහලා දුර බැහැර තැන් වලට ගිහිල්ලා වාසය කරාලු. ඉතින් ඒ දැන් කවුරුත් වාදයට යන්න හැලු. දැන් මේ අතර කෝටි 100ක් විතර ඉන්න රහත් සංඝයා වහන්සේලා පුතේ වැඩ හිටියලු හිමාලයේ රත්තලෝගල කියන ප්‍රදේශයේ. ඉතින් මේ දේ දැනගත්තලු ඒ රත්තලෝගල ප්‍රදේශයේ ඉන්න අස්සගුප්ත රහතන් වහන්සේ හිමියන් මහා සංඝයාත් එක්ක එකතු කරලා අපි මේකට විසඳුමක් හොයමු නේද? දැන් අපි මෙහෙම ගියොත් අපි පරාජයටපත් වෙනානේ. ඒ හින්දා මිලින්ද රජතුමා, හේවත් මිලින්ද රජතුමා එක්ක වාද කරන්න සංඝ නමක් ඉන්නවද කියලා හොයලා බලමු කිව්වා. එහෙම හොයලා බැලුවට මනුස්ස ලෝකේ කිසිවෙක් ඉදිරිපත් උනේ නැහැලු. ඉතින් ඒ මනුස්ස ලෝක කියන්නේ ඒ දඹදිවාවට ඉන්න කවුරුවත් ඉදිරිපත් උනේ නැහැලු හාමුදුරුව කෙනෙක්. ඉතින් ඒ හින්දා දැන් ඔය මේ අස්සගුප්ත හාමුදුරුව සංඝ පිරිසත් එක්ක පිරිවරාගෙන දිව්‍ය ලෝකෙට වැඩම කරාලු. දිව්‍ය ලෝකෙට වැඩම කරලා සක්දෙවියන් හා මහාසේන කියන දිව්‍ය පුත්‍රයාත් එක්කලා ගිහිල්ලා කිව්වල මිනිස් ලෝක ඉපදිලා මිලින්ද රජු එක්ක වාද කරන්න හොඳ නේද? එයාව ඒ කියන්නේ එයාව පරාජය කළා. එයාගේ මානෙ බිඳලා බුදු සසුනට එයාගෙන් සිදු වෙලා තියෙන ආපදාවන් නැති කරන විදිහට අයද හිටියලු. ඉතින් මහසෙන් දෙව් පුත්‍රයා නේද? මහසෙන් කියන දිව්‍ය රාජයා ඒ ආරෙම අරගෙන දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකේ හිමාලය කියන හිමාලය පර්වත ආසන්නයේ තියෙන කජංගල කියන ගමේ බැමිණියගේ කුස තුල පිරිසිඳ ගත්තලු. ඉතින් ඊට පස්සේ මේ ඉපදෙන්න දැන් මේ කුස පිරිසිඳ ගත්තාම හාමුදුරුවෝ ඒ දරුවව බලන්න යනවලු. හාමුදුරුවන්ගේ නියමයෙන් රෝහණ කියලා මහරහතන් වහන්සේ කියන නිතරම අර මේ කියන්නේ දරුවා ගැන බලන්න මේ කුඹුරු පිරිසිඳගෙන ඉන්න දවසේම ඉඳලා ගෙදරට පිටුසිඟා වඩිනවලු. ඒ වුණාට දැන් හාමුදුරුවෝ කතාව දන්නවද? දැන් දිව්‍ය ලෝකෙ මේ කුමාරයා ආවා කියලා ඒ බැමිණිගේ කුසට. ඒ වුණාට කවදාවත් බත් හැන්දක්වත් ලැබුණේ නැහැලු අර රෝහණ හාමුදුරුවන්ට. එහෙම වුණත් දිනපතා පිටුසිඟා වඩින මේ හාමුදුරුවෝ කෙරේ පැහැදුනාලු අර පිය බමුණා. ඒ කියන්නේ ඒ පොඩි දරුවෝ කුසට ඒ පැමිණෙන දරුවගේ තාත්තා. ඒ පිය බමුණා පැහැදිලා නොකඩවාම දන් දෙන්න පටන් ගත්තලු. ඉතින් ඔහොම ඉඳලා මේ මව් බැමිණිය දසමස් සැවෑමෙන් පින්වත් කුමරයෙකු බිහි කරාලු. අන්නේ කුමාරයා තමයි නාගසේන කුමාරයා වුණේ. එතකොට පෙර ආත්මික කාශ්‍යප පුදුන්ගේ කාලේ ඒ හිටපු කුඩා සාමණේර නම ඔහොම ඉඳලා මහාසේන කිය දිව්‍ය පුත්‍රයා වුණා. දැන් ඒ කුඩා හිමිනම නෙමේ කුඩා හිමිනම ගේ එක්ක හිටපු ඒ කාලේ ඒ අතීත භවයක කුඩා හිමිනමත් එක්ක හිටපු ඒ කුඩා හිමිනම තමයි මිලින්ද රජතුමා වුණේ. කුඩා සාමණේර නම කියන අකමැත්තෙන් අර කැලිකසල අදපු කෙනා. අර කැලිකසල අදින්න මළුව ඇමදලා අණ කරපු ලොකු හාමුදුරුවෝ තමයි මේ මහාසේන දිව්‍ය පුත්‍රයා වෙලා ඉඳලා එහෙන් චුත වෙලා දැන් මෙයාගේ මේ ඔදතෙද නැති කරන්න අර මිලින්ද රජතුමාගේ ඉපදුනේ නාගසේන කුමාරයා විදිහට. ඉතින් ඒ නාගසේන කුමාරයා අවුරුදු 7ක් වුණාට පස්සේ තමන්ගේ පිය බමුණත් එක්ක එකතු වෙලා පිය බමුණාගේ කැමැත්තෙන් උගත් බමුණෙකු ගෙන්නලා ඉගැන්නුවා. ඒ කියන්නේ වේද තුනම ඉගන්වලා ඊට පස්සේ මේ සියලුම වේද නේද?
ඒ වේදයන් ඉගෙනුවාට පස්සේ අවශ්‍ය අලුත් සියලුම ශාස්ත්‍ර එකපාරටම ඉගෙන ගත්තා. දක්ෂයි. ඉතින් ඒ කුමාරයා Taman ඉගෙනගත්තු වේද ශාස්ත්‍ර සියල්ලම විමසලා බලලා එයාට තේරෙනවලු ඒවා කිසි සාරයක් නැහැ කියලා. ඉතින් තව මදි කුමාරයාට. කාටද මේ නාගසේන කුමාරයාට. ඉතින් ඒ හින්දා අර ගෙදරට නිතරම වඩිනවක රෝහණ හාමුදුරුවෝ. ඉතින් ඒ රෝහණ හාමුදුරුවෝ දැනගත්තා මේ කුමාරයා මේ වගේ මේ සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ හින්දා එදත් ඒ උන්වහන්සේ පිඬුසිඟා වැඩලා ගෙදර දොරටුවේ ඉන්නකොට කුමාරයා මේ නාගසේන කුමාරයා උන්වහන්සේ දැකලා උන්වහන්සේ සමග කතාවට වැටුණලු. ඉතින් ඒ කුමාරයාගේ ප්‍රශ්න වලට අර රෝහණ හාමුදුරුවෝ පිළිතුරු දුන්නාට පස්සේ කියලා දුන්නාලු හිස කෙස් වැඩිීමේ රෙදි හැඳීමේ ආදීනව ඊට පස්සේ කෙස් කපන සිවුරු පෙරවීම ඉෂ්ට විපාක කියලා දීලා තමන් හස්තසාරය කියන්නේ ගොඩාක් බලවත් ශිල්ප දන්නවා කියලා පැවසුවලු අර නාගසේන කුමාරයාට රෝහණ හාමුදුරුවෝ. ඉතින් ඒක අහලා සතුටු වුණාලු නාගසේන කුමාරයා. මේ ඊට පස්සේ කිව්වලු මටත් උගන්වන්න බැරිද කියලා රෝහණ හාමුදුරන්ගෙන් ඇහුවලු. ඊට පස්සේ උගන්වන්න නම් පුළුවන් ඒ වුණාට ඔබතුමා මහාන වෙන්න ඕනි කියලා කිව්වලු අර නාගසේන කුමාරයාට. ඉතින් කුමාරයාත් මහාන වෙන්න මව්පියන්ගෙන් අවසර ලබාගෙන අර රෝහණ හාමුදුරුවෝ එක්ක ගියාලු මේ රග්ගල් තලාවට. අර හිමාල පර්වතයේ තියෙන ඒ රෝහණ හාමුදුරන් වැඩ වාසය කරන රග්ගල් තලාවට. ඊළඟ ගොඩාක් කල් රහතන් වහන්සේලා මැද කුමාරයව මහාන කරාලු. ඊට පස්සේ මහාන කරාට පස්සේ මේ නාගසේන කුමාරයාට අභිධර්ම පිටකය මුලින්ම ඉගැන්වලු. ඉතින් කුමාරයා දෙවරක් කියවන්න නැතුව එක්වරක් පමණින් කියවලා 7 මාසකින් මේ පිටකය මුළුමනින්ම ඉගෙන ගත්තලු. ඒ කියන්නේ දක්ෂයි. එතකොටම අර මහ පොළව කම්පා වුණාලු. මහ පොළොව ගිගුරුම් දෙනකොට දෙව්බඹ ගුරුවාදී සියලුම දෙනා මේ සාදුකාර දීලා දිව්‍යමය මල් වැසි වැස්සුවලු. ඉතින් ඊට පස්සේ දැන් මේ කුමාරයා 20 වසර 20ක් පිරුණාට පස්සේ උපසම්පදා කරලා නාගසේන හිමියෝ විදිහට මේ ප්‍රසිද්ධ වුණා අදුරු හිමියන්ගේ නියමයේ පරිදි. ඊට පස්සේ දැන් එතන ඉඳලා පිළිවෙත් පුරුදු වෙන්න වස්තුම් මාසෙන් පස්සේ අස්සගුප්ත හිමියන්ට බාර කරාලු. ඊට පස්සේ අස්සගුප්ත හිමියෝ නාගසේන හිමියන් උන්වහන්සේව ධර්මරක්කිත හිමියන් වෙත යොමු කරාලු අශෝකාරාමේ ඉන්න පැලලොපු නුවර. ඒ තෙවලා බුදු වදන් නිගන්වන්න. ඊට පස්සේ මාස 6ක් ඇතුළත මේ නාගසේන හිමියන් ත්‍රිපිටක ධර්මයේ අර්ථ සහිතව සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන එක දවසකින්ම විදර්ශනා වඩලා ඔන්න රහත් වුණාලු. ඊට පස්සේ නැවත අර මුලින්ම හිටපු රග්ගල් තලාව උන්වහන්සේ පැවිදි වුණ රග්ගල් තලාවට අහසින් වැඩම කරාලු. අහසෙන් වැඩම කරලා කෝටි 100ක් සංඝයා මැද ඔන්න වැඩ ඉන්නවලු. ඊට පස්සේ දැන් සංඝයා වහන්සේලා සාගර නුවරට ගිහිල්ලා මිලිඳු රජතුමා එක්ක වාද කරලා එයාව দমনය කරලා සසුනට ඒ රජතුමාගේ වෙන ගැහැට නවත්තන්න කියලා නාගසේන හිමියන්ට කියවින්ද දැන් උන්වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන සාගලපුරයට පැමිණිලා සංකේය කියන පිරිවරේ දැන් වැඩම කරලා ඉන්නවලු. ඉතින් ඊට පස්සේ දවසක් මිලිඳු රජතුමා ඒ සඳ පහනේ දැක රැයක දැන් ඔන්න මිලිඳු රජතුමාට ආයෙත් හිතනවලු එයාට හිටපු ගමන් හිතෙනවා. උගතෙකු එක්ක වාද කරන්න. ඉතින් උගතෙක් එක්ක වාද කරන්න සතුටු බව හිතලා ඒ බව ඇමතිවරුන්ට දැන්වලු. ඊට පස්සේ ඇමතිවරු සංකේය පිරිවෙනේ ඉන්න ආයුපාල මහතෙරුන් වෙත ගිහිල්ලා මේ රජු ගෙන ගියාලු. ගෙන ගියාට පස්සේ ඉතින් රජතුමා විස්තර අහලා තමන්ගේ ඊට පස්සේ අහලා කොහොම හරි යන්නේ ආයුපාල මහරහතන් වහන්සේවත් වාදයෙන් පැරැද්දුවලු. ඊට පස්සේ රජතුමා ආයෙ කිව්වලු මේම කිව්වලු නාගසේන හිමියන් ඉන්නවා උන්වහන්සේ එක්කත් වාද කරන්න පුළුවන් කියලා රජතුමාට කිව්වට පස්සේ මිලිඳු රජතුමාට නාගසේන කියන නම අහනකොටම රජතුමාට ගොඩාක් බය හිතුණා සසරේ පුරුද්දට. ඊට පස්සේ රජතුමා 500ක් ඇමතිවරුන් පිරිවරාගෙන නාගසේන හිමියන් ඉන්න තැනට ගියාලු. ඊට පස්සේ දැන් මේ හාමුදුරුවෝ ගොඩාක් ඉන්නවනේ 80000ක් සංඝයා හිටියත් නාගසේන හිමියන් ටක් ගාලා අනිත් අයගේ උපකාරය නැතුවම රජතුමා හඳුනාගත්තලා සසර පුරුද්දෙන් එහෙම හඳුනා ගන්නවා. ඊට පස්සේ තේරුණාලු වාදේ ජය අනිවාර්යයෙන්ම නාගසේන හිමියන්ට හිමි වෙනවා කියලා වාදේ කරන්නත් කලින් වාදේ පටන් ගන්නත් කලින්ම ජය උන්වහන්සේටම අයත් වෙනවා කියලා කිව්වලු මිලිඳු රජතුමා. ඉතින් අන්න ඒකෙන් අපිට කියන්නේ අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද? දැන් අර දෙන්න පතාගෙන ආපු විදිහේ සාමණේර නම මිලිඳු රජතුමා වෙලා ඉපදුනා. ඊට පස්සේ ඒවා ඊට වඩා දක්ෂ වෙලා ලොකු හාමුදුරුවෝ ඉපදුනා. නාගසේන කුමාරයා මේ වෙලා පස්සේ නාගසේන මහරහතන් වහන්සේ වුණා. ඒ හින්දා අපිට කියා ගන්න පුළුවන් පාඩම මොකද්ද? දැන්
අනුන් කරපු කුසලයක්නේ. අර මේ ලොකු හාමුදුරුවනේ දෙක ආත්මික නාගසේන හිමියනේ අතු ගාපු ටික අර ඒ ගිහිල්ලා කුණුගොඩ දාන්න කිව්වනේ මේ කසල බැහැර කරන තැනට. ඒ අනුන් කරපු කුසලයකට අකමැත්තෙන් වුණත් ඒ සාමණේර හාමුදුරුවෝ සහභාගී වුණා. සහභාගී වෙලා පොඩි කුසලයක් කරපු ඒ මිලිඳු රජතුමාට නේද? ඒ යාට ගොඩක් ඒ සිදුන ඉෂ්ට විපාකයේ සලකලා අපි කුසල් කිරීම සිස්සතන් පිරිසුදු කරගන්න ඕනේ. ඒ කියන්නේ මිලිඳු රජතුමා ආත්ම ගානක් දේව ලෝකවල මනුස්ස ලෝකවල ඉපදිලා අර අකමැත්තෙන් කුණු වැදපු පින. නේද? දඬුවමට බය නැද්ද? ඊට පස්සේ වාදෙහි දක්ෂ වුණා, සැප සම්පත් රූප සම්පත් ලැබුණා. ඒකෙන් කියවෙන්නේ අර අනුන් කරන කුසලයකට උනත් පුතේ අපි චුට්ටක් හරි දායක වෙන්න ඕනේ. කැමැත්තෙන් දායක වුණත් පින් වැඩි, අකමැත්තෙන් දායක වුණත් පින් තියෙන අපි කුසල්සිත ඇති කර ගන්න ඕනේ කියලා තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි නාගසේන කතාවේ වස්තුසාරය අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් මේකේ අපේ තියෙනවා මේ නිබන්ධනයේ තියෙනවා ගැටපද විවරණය. එක බලා ගන්න. ඉතින් ඊට කතාව සාරය අපි දැනගෙන ඉන්න ඕනේ. කතාවේ මොකද්ද කියවෙන්නේ කියලා නාගසේන කතා වස්තුවෙන් අපිට ගන්න පුළුවන් හරය නේද? ඒ වගේ කතාව දැනගෙන ඉන්න දැන් අපිට සාරාංශයක් වශයෙන් කියන්න පුළුවන් හාමුදුරු නම්මගේ අතීත භවයේ නේද? ඊට පස්සේ වර්තමාන භවයේ කොහොමද ඒගොල්ලෝ ක්‍රියා කරේ කියලා. මේකෙන් අපිට ගන්න පුළුවන් සමස්තය මොකද්ද පුතේ? පින් දහම් කරන්න ඕනේ. කුඩා හෝ පිනක විපාක ආත්ම ගාණක් යනතුරු අපිට ඵල දෙනවා නේද? ඒ වගේ යහපත් විපාක ලැබෙනවා. ඒ වගේම තමයි කුඩා පවක් කරොත් ඒට අනිත් පැත්තටම පෙරලා අපිට ඒකත් ආත්ම ගාණක් යනතුරු විපාක දෙනවා. ඒ නිසා අපි හැම මොහොතකම කුසල් කරන්න ඕනේ. මොකද අපි මේ නේද? අපේ ජීවිත කොයි වෙලාවද අපිට කියන්න බෑ. මේ අපි ස්ථිරසාර වූ ජීවිතයක් නෙමෙයි මේ අනිත්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් තරම් අප්‍රමාදීව කුසල් දහම් වල නිරත වෙන්න කියලයි මේ සද්ධර්ම රත්නාවලියෙන් ධර්මසේන හිමියන් උත්සාහ කරලා තියෙන්නේ මේ නාගසේන කතා වස්තුවෙන් නේද අපේ සදැහැති බෞද්ධයන්ට සහ අනෙකුත් සියලුම ලෝවැසියන්ට කියලා දෙන පණිවිඩය ඒක තමයි. එහෙනම් පුතේ මේ පටිගත කිරීම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.